අද මම ඔයගලන්ට අරගෙන ආවේ බටු හදන රස විදියක්. සාමාන්‍ය හැමදාම බටු වෙලා කනවට වඩා මේ විදිහට හදලා බලන හරිම රසයි. විශේෂයෙන්ම ඔයාලට බත් මුලට තියන්නත් මේක ගොඩාක් හොඳට ගැලපෙනවා. ගොඩාක් රසවත් ක්‍රමයක්. අපි නම් බලමු මේ රසවත් බටු ටික ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතන අරගත්තා බටු කිරි දෙකක්. දැන් ඔයා බටු ටික හොඳට සොදලා පිරිසිදු කරලා ගත්තට පස්සේ ඒක පොඩි කෑලි වලට මෙන්න මේ වගේ කපා ගන්න. ඊළඟට ඔයා භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ අර කපාගත්ත බටු ටික දාලා යාන්තමින් අපි බෙදගමු. ලිපේ ගෙදර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ ගානට බෙදුනට පස්සේ ඔයා බටු ටික එළියට අරගෙන වෙනම තියාගන්න. ඊළඟට නැවත අපි තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට එකතු කර ගන්නවා කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්. ටිකක් ලොකු ගෙඩියක් ගන්න. ඊළඟට මෙන්න මේ වගේ කලවම් කරලා ඒකට එකතු කර ගන්න තලාගත්ත සුදු ලුණු බික් දෙකක්. ඒකත් අපි මේ වගේ හොඳට කලවම් කරමු. ලුණු ටික යාන්තමින් මලව ගමු. ඊළඟට මම ඒකට එකතු කර ගන්නවා මිරිස් කුඩු තේ හැඳි දෙකක්, කහ කුඩු තේ හැඳි එකක්, තුනපහ කුඩු තේ හැඳි එකක් සහ කෑලි මිරිස් තේ හැඳි එකක්, ලුණු රස්සාන ලුණුමන් තේ හැඳි එකක් ගත්තා. මේ ටික දාලා අපි හොඳට කලවම් කරමු. ඊට පස්සේ ඔයා වතුර චුට්ටකුත් දාගන්න. වතුර කෝප්ප කාලක් වගේ දාලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරන්න. මේ වතුර ටික හිඳෙනකම් අපි තියාගන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ ගානට වතුර ටික හිඳුනට පස්සේ අපි මේකට එකතු කරගමු බිත්තර දෙක. බිත්තර දෙක එකතු කරලා හොඳට කලවම් කරන්න මෙන්න මේ විදියට. ඉතින් මේක ටිකක් චූටි කෑලි වලට වෙනකන් හොඳින් කලවම් කරගමු. දැන් ඔයාලට පුළුවන් අර බෙදගත්ත බටු ටික මේකට එකතු කරලා නැවත හොඳට කලවම් කරන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා තක්කාලි චූටි ගෙඩියක් සහ අම්මිරිස් කරල් දෙකක්. අම්මිරිස් වෙනකොට ඔයාලට මෙතනදී කොච්චි පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ටික හොඳට මෙන්න මේ වගේ නැවත අපි කලවම් කරගමු. ඔන්න දැන් අපේ රසවත් බටු එක ලෑස්ති. ඉතින් මේක බත් මුලට තියන්න හරිම රසයි. ඉතින් මේක ගොඩාක් ලේසි ක්‍රමයක්. ලේසි වගේම තමයි හරිම රසයි. හැමදාම බටු වෙලා කන්න අකමැති කෙනෙකුට ඔන්න මේ විදිහට හදලා බලන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් රසවත්. අනිවාර්යෙන් හදලා බලන්න. ඔන්න හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.